පහවසර ශිෂ්‍යත්වය පරිසරය අප අවට සතුන්. සතුන්ගේ බාහිර ලක්ෂණ සහ කාණ්ඩ ශීරපායින් පැටවුන් ප්‍රසූත කර කිරිදී ඇරිදැඩි කරයි. ශරීරයේ රෝම පිහිටයි. උදාහරණයක් ලෙස බල්ලා, පූසා, අලියා, ගවයා, එළුවා, මුවා, වවුලා, තර්මසා. පක්ෂීන් ශරීරය පිහාටු වලින් වැසී ඇත. පියාපත් සහ හොටක් පිහිටයි. උදාහරණ ගිරවා, මයිනා, කපුටා, කොකා, කුකුලා, දෙමලිච්චා. උභය ජීවීන් ජලයේ මෙන්ම ගොඩබිමේද ජීවත් වේ. තෙතමනය සහිත සමක් ඇත. උදාහරණ ගෙම්බා, මැඩියා, සලමන්දරා, පඩු ගෙම්බා. උරගයින් උදරය බිම උරාගෙන හෝ ඊට ආසන්නව ගමන් කරයි. ශරීරයේ කොරපොතු ඇත. උදාහරණයක් ලෙස ඉබ්බා, කැස්බෑවා, නයා, පොළඟා, කිඹුලා, හූනා, කටුස්සා. කෘමීන් ශරීරය කොටස් 3කට හිස, උරස, උදරය බෙදේ. පාද යුගල 3ක් ඇත. උදාහරණයක් ලෙස සමනලයා, බඹරා, කූඹියා, මීමැස්සා, තනකොළ පෙත්තා. මත්ස්‍යයින් ජලයේ ජීවත් වේ. පිහිනීමට වරල්ද ශෝෂණයට කරමල්ද ඇත. උදාහරණයක් ලෙස මෝරා, තෝරා, බලයා, හුරුල්ලා, කාවයියා. සතුන් ජීවත් වන පරිසරය වාසස්ථාන ගොඩබිම වෙසෙන සතුන්. ශීරපායින් උරගයින් සහ ඇතැම් කෘමීන්. ජලයේ වෙසෙන සතුන්. මත්ස්‍යයින් උභයජීවීන්. උභයජීවීන් ගත්තාම ලැසි අවස්ථාවේ සහ ඇතැම් උරගයින් කැස්බෑවා, දියණයා. වායව නැත්නම් අහසේ වෙසෙන සතුන්. පක්ෂීන් වවුලා, ශීරපායි සහ පියාසර කරන කෘමීන්. 3. සතුන්ගේ ආරක්ෂාවට හා පැවැත්මට ඉවහල් වන විශේෂ ලක්ෂණ නැත්නම් අනුවර්තන. පක්ෂීන් අහසේ පියෑඹීමට පියාපත් සහ පිහාටු තිබීම. මත්ස්‍යයින් ජලයේ පහසුවෙන් පිහිනීමට වරල් සහ ධාරාරේඛිත ශරීරය පිහිටීම. පූසා අඳුරේදී පවා ගොදුරු සොයා ගැනීමට හා සංවේදනයට රැවුල් කෙඳි පිහිටීම. හූනා බිත්ති සහ වහල මත වැටෙන්නේ නැතුව ගමන් කිරීමට පාදවල විශේෂ ඇලෙන සුළු පැති තිබීම. කටුස්සා සතුරන්ගෙන් ආරක්ෂා වීමට සමේ වර්ණය පරිසරයට අනුව වෙනස් කිරීම. හැකරැල්ලා සතුරන්ගෙන් ආරක්ෂා වීමට ශරීරයේ රෝදයක්සේ හැකිලීම. ඉබ්බා, කැස්බෑවා සතුරන්ගෙන් ආරක්ෂා වීමට ශරීරය තද කටුව ඇතුළට සඟවා ගැනීම. සතුන් ලබා ගන්නා ආහාර අනුව වර්ග කිරීම. ශාක භක්ෂක ශාක කොටස් කොළ, ගෙඩි, මල් පමණක් අනුභව කරයි. උදාහරණයක් ලෙස ගවයා, හාවා, මුවා, ගොළුබෙල්ලා, ගිරවා, එළදෙන. මාංශ භක්ෂක මස්, මාංශ පමණක් අනුභව කරයි. උදාහරණ විදිහට නරියා, කොටියා, සිංහයා, නයා, රාජාලියා, පිළිහුඩුවා. සර්ව භක්ෂක ශාක හා මාංශ යන දෙකම අනුභව කරයි. උදාහරණයක් විදිහට කුකුලා, බල්ලා, පූසා, කපුටා, ලේනා, රිලවා, ඌරා, මොනරා. මදු භක්ෂක මල් පැණි, උරා, බොයි. උදාහරණයක් විදිහට සමනලයා, මීමැස්සා, බඹරා, පැණි කුරුල්ලා. රුධිර භක්ෂක ලේ, උරා, බොයි. උදාහරණයක් විදිහට මදුරුවා, මකුණා, කිනිතොල්ලා, මැක්කා, කූඩැල්ලා. ශ්‍රී ලංකාවට ආවේනික සතුන් නැත්නම් ඒකදේශීය සතුන්. ලෝකයේ වෙනත් කිසිම රටක ස්වභාවිකව දක්නට නොලැබෙන ශ්‍රී ලංකාවට පමණක් විශේෂ වූ සතුන්. ආවේනික පක්ෂී වලි කුකුලා ජාතික පක්ෂියා. හබන් කුකුලා, කැහිබෙල්ලා, අලු දෙමලිච්චා, රතු දෙමලිච්චා, ගිරා මලිත්තා, ගුරු කොණ්ඩය. ඉතින් මේ ආවේනික පක්ෂීන් කියන එකට වීඩියෝ එකක් සම්පූර්ණයෙන්ම දාලා තියෙනවා. මම ඒකේ ලින්ක් එක පල්ලෙහා දාන්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ. ඉතින් ඒක අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් බලන්න. ආවේනික ශීරපායි ශ්‍රී ලංකා කළුවඳුරා, කලවැද්දා, ශ්‍රී ලංකා රිලවා, දඬුලේනා, ශ්‍රී ලංකා කොටියා. ආවේනික මත්ස්‍යයි
බුලත් හපයා, මල් පුලුට්ටා, බන්දුල පෙනියා, පතිරණ සාලයා, විල්විල දණ්ඩිය. ඉතින් ආවේනික මත්ස්‍යයන්ටත් වීඩියෝ එකක් දාලා තියෙනවා ඊට කලින්. ඉතින් ඒකේ ලින්ක් එකත් මම පල්ලෙහෙන් දාලා තියන්නම්. ආවේනික උරගයින් යක්කටුස්සා, කරවල් බෝදිල්ලිමා, පලා පොළඟා, දියනය. මිනිසාට සතුන්ගෙන් ලැබෙන ප්‍රයෝජන. ආහාර ලබා දීම, කිරි බිත්තර මස් මීපැණි. ආරක්ෂාව සැපයීම, බල්ලා, බර ඇදීම හා ප්‍රවාහනය, ගවයා, අලියා, අශ්වයා. ගොවිතැනට උදව් වීම, කාබනික පොහොර ලබා දීම, මල් පරාගණය කිරීම, උදාහරණයක් විදිහට මීමැස්සු සමනලුන්. පරිසරය පවිත්‍ර කිරීම. කපුටා, තලගොයා වැනි සතුන් මියගිය සතුන් හා කුණු කසල ආහාරයටගෙන පරිසරය පවිත්‍ර කිරීම. ආර්ථික වාසි හා විනෝදාස්වාදය, මානසික සුවය ලබා දීම සහ සංචාරක ආකර්ෂණය. සතුන් සහ පරිසරය ආරක්ෂා කර ගැනීමට කළ හැකි දේ. වන සංරක්ෂණය, කැලෑ කැපීම හා ගිනි තැබීම වැළැක්වීම. සතුන් දඩයම් කිරීම හා උගුල් ඇටවීම තහනම් කිරීම. අභය භූමි හා ජාතික උද්‍යාන ආරක්ෂා කිරීම. අධික ලෙස කෘමීනාශක හා රසායනික පොහොර භාවිතය අවම කිරීම. ඊළඟට අපි බලමු සාමූහිකව නැත්නම් රංචු වශයෙන් වැඩ කරන සතුන් කවුද කියලා. පරිසරයේ ඇතැම් සතුන් තනිව නොව සමූහයක් ලෙස එක් වැඩ කටයුතු කරයි. උදාහරණයක් විදිහට මීමැස්සා, කූඹියා, බඹරා, වේයා, කපුටා, ගෝනා. ඊළඟට අපි බලමු සතුන් ගැන කියවෙන ජාතක කතා මොනවද කියලා. ශිෂ්‍යත්ව විභාගයේදී ජාතක කතාව අනුව සහ ඊට අදාළ සතා පිළිබඳ ප්‍රශ්න නිතර අසනු ලබනවා. ජාතක කතාව අදාළ සතුන්. අපි බලමු. නලපාන ජාතකය. වඳුරු රංචුව සහ වඳුරු නායකයා. නන්දි විශාල ජාතකය. ගවයා. තිත්තිර ජාතකය. වටුවා ඇතා වඳුරා. සස ජාතකය. හාවා. ඊළඟට අපි බලමු සතුන් සම්බන්ධ උඩරට සාම්ප්‍රදායික වන්නම්. උඩරට සාම්ප්‍රදායික වන්නම් 18න් සතුන්ගේ ගමන් විලා සහ හැසිරීම් පදනම් කරගත් වන්නම් 11ක් තියෙනවා. ගජපා වන්නම ඇතාගේ ගමන් විලාසය, තුරගා වන්නම අශ්වයාගේ ගමන් විලාසය, උරගා වන්නම නයාගේ ගමන් විලාසය, මූසලඩි වන්නම හාවාගේ ගමන් විලාසය, උකුසා වන්නම උකුස්සා පියාසර කරන ආකාරය, හනුමා වන්නම වඳුරාගේ ගමන් විලාසය හා හැසිරීම, මයුරා වන්නම මොනරා පිල්විද හා නටන ආකාරය, සැවුලා වන්නම කුකුලාගේ උපත හා හැසිරීම, නෙయ్యඩි වන්නම බෝසත් නාගරාජයා ගැන, කිරලා වන්නම කිරලාගේ ගමන් විලාසය, සිංහරාජ වන්නම ඉබ්බෙකුගේ උපායට හසු වී ලිඳකට වැටුණු සිංහයෙකු ගැන. ඉතින් අදට මේ වීඩියෝ එක මෙතනින් අවසන්. ඊළඟට මම දාලා තියෙනවා සතුන්ගේ නම්, ඒවට අදාළ ඉංග්‍රීසි වචන, ඒ වගේම ශරීර කොටස් මේ වීඩියෝ එකට අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් ඔයාලට සුබ දවසක්. මේ වීඩියෝ එක නැරඹුවාට ගොඩාක් ස්තුතියි.